සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම අපේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා දන්නවා ඇති ඩරාස් එකෙන් එක මාසවලට අදාළව 8899 1010 වගේ කැම්පේන් ගැන. ඉතින් මේ අවුරුද්දේ නොවැම්බර් මාසයට අදාළව ඩරාස් එකෙන් කරන 1111 කැම්පේන් එක මේ මාසේ 10 වෙනිදා හරියටම රෑ 8ට පටන් ගන්නවා. ඉතින් මේ සේල් එකෙන් රුපියල් 11කට වගේ පොඩි මුදලකට කොහොමද මේ ඩරාස් එකෙන් අපි හරියටම භාණ්ඩ මිලදී ගන්න කියලා අපි වීඩියෝ එකට ගිහලා කතා කරමු. ඉතින් ඔයා වීඩියෝ එක බලද්දි වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද සමහර තියෙනවා ඔයාලට ගොඩක්ම අවශ්‍ය වෙන තැන්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්නම් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා ඇප් එකෙන් හරි වෙබ් එකෙන් හරි මේ ඩරාස් එකට ලොග් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඩරාස් එකෙන් එයාලගේ 1111 සේල් එක ගැන ලොකු බැනර් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ PC එකෙන් හරි ෆෝන් එකෙන් හරි මේ බැනර් එක උඩ ටච් කරලා ඒ 1111 සේල් එක ඇතුළට ලොග් වෙන්න. ඉතින් ඔයාලා මේ 1111 සේල් එකට ලොග් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට යටින් පොඩි බාර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ බාර් එකේ RS11 deals කියන තැන මෙන්න මේ බටන් එක ඔබලා ඒක ඇතුළට ලොග් වෙන්න. ඉතින් ලොග් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මේක ඔයාලට පේනවා ඇති ඉස්සරහින්ම දාලා තියෙනවා. මේක පටන් ගන්න නොවැම්බර් 10 හරියටම රෑ 8ට කියලා. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් බඩුවල ප්‍රයිස් තුත් ඒ කට්ටිය දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති රුපියල් 11ට, රුපියල් 111ට, රුපියල් 1111ට, රුපියල් 11111ට වගේ මුදල් වලට මේකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කියලා ඒ අය දාලා තියෙනවා. ඉතින් අත් පල්ලෙහාට මෙන්න මේ විදිහට යනකොට බලා ගන්න පුළුවන් රුපියල් 11 ඩීල් එකේ තියෙන බඩු ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතාලම වටිනම භාණ්ඩ දෙයක් රුපියල් 39000 බයිසිකලයක් සහ රුපියල් 24000ක් විතර වටින මේ සේකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතන see more කියන බටන් එක ඔබලා මේ රුපියල් 11 ඩීල් එකෙන් යන අනිත් භාණ්ඩ ටිකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි තව පල්ලෙහාට ගියාම අපිට බලා ගන්න පුළුවන් රුපියල් 111 ඩීල් එකේ තියෙන භාණ්ඩ ටික. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 9500ක් විතර වෙන බෆල් එකක් තියෙනවා මුලින්ම. ඊට පස්සේ රුපියල් 9200ක් විතර වටින ෆෑන් එකක් තියෙනවා. ඉතින් මේ වගේ වටින බඩු ටිකක් අපිට බලා ගන්න පුළුවන් රුපියල් 111 ඩීල් එකෙන්. ඉතින් ඔයාලට මේ පිළිබඳ තවත් භාණ්ඩ බලා ගන්න පුළුවන් මේ see more බටන් එක උඩ ක්ලික් කරලා. ඉතින් අපි තව පල්ලෙහාට අපිට බලා ගන්න පුළුවන් රුපියල් 1111 ඩීල් එකෙන් තියෙන භාණ්ඩ මොනවද කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා රුපියල් 35000ක් විතර වටින ස්මාර්ට් TV එකක්. ඉතින් ඊට අමතරව ඔෆර් එකෙන් තියෙන අනිත් භාණ්ඩ ටිකත් මෙතන මේ see more කියන බටන් එක ක්ලික් කරලා ගිහලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තව පල්ලෙහාට ආවම බලා ගන්න පුළුවන් රුපියල් 11111 ඩීල් එක යටතේ තියෙන බඩු මොනවද කියලා. ඉතින් ඔයාලට දෙවෙනියට බලා ගන්න පුළුවන් ඩයලොග් එකෙන් අලුතෙන්ම රිලීස් කරපු A76 කියන 5G ෆෝන් එකත් මේ රුපියල් 11111 ඩීල් එකට ඩරාස් එකෙන් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව තවත් ෆෝන් වර්ග, TV වර්ගත් මේ ඩීල් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ ඩීල් එක යටතේ තියෙන තවත් භාණ්ඩ පිළිබඳව ඔයාලට මේ see more කියන බටන් එක උඩ ක්ලික් කරලා ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ සේල් වලින් අපි භාණ්ඩ හරියටම මිලදී ගන්න කියලා. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්නන්න රුපියල් 11 ඩීල් එකෙන් තියෙන භාණ්ඩ කොහොමද අපි මිලදී ගන්න කියලා. ඉතින් ඔයා මේ see more කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඒක යටතේ තියෙන ඔයා කැමති භාණ්ඩයක් උඩ ක්ලික් කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට JBL පොඩි බෆල් එකක් තියෙනවා ඒක උඩ ක්ලික් කරලා යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ බෆල් එක පිළිබඳ මෙන්න මේ විදිහට විස්තර දීලා තියෙනවා. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් buy now සහ add to cart කියලා පොඩි කැටගරි දෙකක් තියෙනවා. ඉතින් ඔයා මේ add to cart කියන කැටගරි එක උඩ එකපාරක් ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට ඔයා තෝරන භාණ්ඩ එක එක වර්ගෙන් පාටින් වගේ තියෙනවා නම් ඔයාට ඒව තෝරලා මෙතනින් add to cart කියන ටැබ් එක උඩ එකපාරක් ක්ලික් කරලා මේක ඔයාගේ කාට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක කාට් එකට ඇඩ් වුණා කියලා අපිට මැසේජ් එකක් ආවා. ඉතින් අන්න ඒ විදිහට ඔයා කැමති භාණ්ඩ 10ක් 15ක් විතර ඔයාගේ කාට් එකට ඇතුළත් කරලා තියාගන්න. රුපියල් 11 ඩීල් එකෙන්ම නෙවෙයි. ඔයා කැමති රුපියල් 111ද 1111ද 11111ද ඔයා කැමති ඩීල් එකකින් ඔයා කැමති භාණ්ඩයක් ඔයාගේ කාට් එකට ඇඩ් කරලා තියාගන්න. ඉතින් ඔයාගේ කාට් එකට භාණ්ඩ ඇඩ් කරගන්න යනකොට 100ක් 200ක් 300ක් විතර භාණ්ඩ ඇඩ් කරගන්න යන්න එපා. මොකද ඔයා එහෙම කරන්න ගියොත් ඔයාට එකක්වත් හම්බෙන්නේ නැති වෙන ඉඩ
ඉඩකඩ වැඩි. ඒක නිසා ඔයා 10ක් 15ක් 20ක් විතර ඔයාගේ කාට් එකට ඇඩ් කරලා තියාගන්න. ඉතින් ඔයාට මේ කාට් එකට ඔයා කැමති භාණ්ඩ ඇඩ් කරගන්න අවස්ථාව හම්බ වෙන්නේ නොවැම්බර් 10 වෙනිදා වෙනකන් විතරයි. ඉතින් මේ ඩරාස් එකේ 11 සේල් එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ අය පොඩි ටයිම් කවුන්ට් එකක් දාලා තියෙනවා මේ සේල් එක පටන් ගන්න වෙලාව පිළිබඳව. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ ටයිම් කවුන්ට් එකේ දීලා තියෙනවා තව දවස් 5කුයි පැය 7කුයි මිනිත්තු 44කුයි වගේ ටයිම් එකක් තියෙනවා මේ 11 සේල් එක පටන් ගන්න. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ හරියටම නොවැම්බර් 5 වෙනිදා. ඉතින් අද ඉඳලා තව දවස් 5ක් තියෙනවා නොවැම්බර් මාසේ 10 වෙනිදාට. ඉතින් මෙතන මේ ටයිම් කවුන්ට් එක හරියටම බින්දු වුණාට පස්සේ අපේ ඩරාස් 11 සේල් එක පටන් ගන්නවා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයා මේ භාණ්ඩ ඕඩර් කරන්න යනකොට ඔයාට දැන් මේ ඩීල් එක බලා ගන්න පුළුවන් රුපියල් 11ක් රුපියල් 111ක් වගේ මුදල් වලට මේ ගොඩක් වටින භාණ්ඩ දීලා තියෙනවා. ඉතින් ඔයාට ෂුවර් එකක් නැතුව ඇති ඇත්තටම මේ රුපියල් 11ටද මේවා අපිට මිලදී ගන්න පුළුවන් ඉන්නේ. එහෙම නැත්නම් 111ක් වගේ මුදලකින් මේවා මේ භාණ්ඩවල මිලෙන් අඩු කරනවද කියලාත් ඔයාලට හිතා ගන්න බැරුව ඇති. ඉතින් මේකේ වෙන්නේ ඔයා මේ රුපියල් 11 ඩීල් එකෙන් භාණ්ඩයක් මිලදී ගන්න ගියොත් ඔයා හරියටම රෑ 8ට ඒ භාණ්ඩ චෙක් අවුට් කරොත් ඔයාට ඒ භාණ්ඩ රුපියල් 11ට මිලදී ගන්න පුළුවන්. ඒ භාණ්ඩේ කීයක් වුණත් ඔයාට රුපියල් 11ට හම්බ වෙනවා. ඔයාට අමතර වියදම් වෙන්නේ ඔයාගේ ඩිලිවරි කොස්ට් එක විතරයි. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක හරියටම චෙක් අවුට් කරගන්නේ කියලා. ඉතින් ඔයා මේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ විදිහට බැක් වෙන්න. බැක් වුණාට පස්සේ ඔයාට ස්ක්‍රීන් එකේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් කාට් කියලා ටැබ් එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි අපේ ඩීල් වලින් කාට් එකට ඇඩ් කරගත්ත භාණ්ඩ ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මතක ඇතුව ඔයා ඒ කාට් එකට ඇඩ් කරගත්ත හැම භාණ්ඩයකටම මෙන්න මේ විදිහට ටික් දාලා තියාගන්න. ඉතින් ටික් ටික දැම්මට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් සබ් ටෝටල් එක. ඒ කියන්නේ සම්පූර්ණ මුදල රුපියල් 54229ක් තියෙනවා. ඉතින් මේ ඩීල් එක ඔයා හරියටම දින්නොත් ඔයාට කීයටවත් රුපියල් 54000ක් කියන්නේ ඒ භාණ්ඩයට අදාළ මිල ගණන් වලින්ම තමයි ඔයාට ඒ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා නොවැම්බර් 10 වෙනිදා රෑ 8ට කිට්ටු වෙනකොට මේක ටික ටික මෙන්න මේ විදියට රීෆ්‍රෙෂ් කරන්න පටන් ගන්න. ඉතින් රීෆ්‍රෙෂ් කරන්නේ ඔයා ස්ක්‍රීන් එක තැනකට ඇඟිල්ල තියලා එතනින් ඇඟිල්ල මෙන්න මේ විදිහට පල්ලෙහාට අදින්න. ඇද්දට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ඊතලයක් රවුමට කැරකෙනවා. ඔයා තව මොකක් හරි ෆෝන් එකකින් බලාගෙන ඉන්න තප්පර ගානත් එක්කම හරියටම 8 වෙන්නේ කොයි වෙලාවද කියලා හරියටම 8ට ලං වෙනකොටම මේ රීෆ්‍රෙෂ් කරන එක නවත්තලා මෙන්න මෙතන තියෙන චෙක් අවුට් කියන බටන් එක හරියටම 8ට ක්ලික් කරන්න. ඉතින් මේ චෙක් අවුට් කියන බටන් එක ක්ලික් කළා ඔයා කලබලයට කොයි වෙලාවකවත් මේ ප්ලීස් ඕඩර් කියන එක නම් ඔබන්න යන්න එපා. ඉතින් මොකද ඔයා හදිස්සියට ඔයාගේ බැංක් කාඩ් ඇඩ් කරලා ඔයා මේ ඩීල් එක පැරදිලා තිබ්බොත් ඔයාගේ මේ සම්පූර්ණ 55944 කියන මුදල ඔයාගේ බැංක් කාඩ් එකෙන් එකපාරම කැපිලා යන්න පුළුවන්. ඉතින් ඔයා ඒව චෙක් අවුට් කියලා විතරක් දාගෙන තිබ්බම හොඳටම ඇති. ඉතින් ඔයා මේ වෙනකොටත් ඔයාගේ ඇඩ්‍රස් එක එහෙම මේ ඩරාස් ඇප් එකට ඇඩ් කරලා තියාගන්න. මොකද ඔයා ඒ වෙලට චෙක් අවුට් කරන්න යනකොට හදිස්සියට ඔයාගෙන් ඇඩ්‍රස් එක ඉල්ලන්න ගියොත් ඔයාට ඒ වැඩේ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා දැම්ම මෙන්න මේ විදියට ඔයාගේ account එකට ගිහිල්ලා මෙන්න මෙතන setting icon එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මෙතන address book කියන tab එකකට එකපාරක් ක්ලික් කරලා ඔයාගේ address එක මෙන්න මෙතෙන්ට add කරලා තියාගන්න. ඉතින් ඔයා කීයටවත් address add කරන වැඩේ ඒ order ටික දානවත් එක්කම කරන්න යන්න එපා. මොකද මේක තප්පරෙන් උනම් මිස් වෙන්න පුළුවන් වැඩ. ඉතින් ඔයා දැම්ම එතෙන්ට address එකත් add කරලා තියාගන්න. ඉතින් තවත් විශේෂම දෙයක් තමයි ඔයා රෑ 8 වෙන්න කලින් ඔයා මේ check out කියන බටන් එක දෙතුන් පාර ඔබන්න යන්න එපා. මොකද එහෙම කරන්න ගියොත් ඩරාස් එකෙන් ඔයාගේ account එක බෑන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. සමහරට account එක බෑන් නොවි ඔයාට ඒ order එක දාන්න යනකොට ඔයාට payment වලින් එක එක errors එන්න පටන් ගන්න පුළුවන්. ඒක නිසා ඔයා මේ check out කියන බටන් එක ඔයා order එක දාන්න යනකොට විතරක් කරන්න මතක තියාගන්න. ඉතින් මේ ඔක්කොම කරලා ඉවරලා ඒ කියන්නේ 10 වෙනිදා රෑ 8ට ඔයා මේ check out කරලා කියන ඉවරනාට පස්සේ ඔයා මේ පල්ලෙහා තියෙන account කියන tab එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාගේ account එකට log වෙන්න. account එක lock වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් to pay කියලා තව tab එකක් තියෙනවා. ඉතින් ඒක උඩත් එකපාරක් click කරගන්න. ඉතින් ඒක ඇතුළේ log වුණාට පස්සේ ඔයාට මෙන්න මේ screen එකේ ඔයාට ගෙවන්න තියෙන භාණ්ඩ ටික ඔයාට පල්ලෙහාට බලා ගන්න පුළුවන්. මෙතන මට මුකුත් ගෙවන්න භාණ්ඩ ටිකක් නැති නිසා මගේ මෙතන භාණ්ඩ පෙන්වන්නේ නැහැ. මොකද මම තාම ඒ ටික check out කරේ නැති නිසා. ඉතින් ඔයා එදාට ටික check out කරගත්තට පස්සේ ඔයා ඒ check out කරපු භාණ්ඩ ටික පිළිවෙලට මෙතන බලා ගන්න පුළුවන්.
ඒ ඩීල් එක යටතේ හම්බෙච්ච භාණ්ඩ ටික විතරක් ඔයා ආයි තෝරලා ඒ ටිකට ගෙවලා ඔයා ඕඩර් එක කම්ප්ලීට් කරගන්න. ඉතින් ඔයා මේ ඕඩර් වලට ගෙවන්න යනකොට කොයිලාකවත් බැංක් account එක ඇඩ් කරන්න යන්න එපා. ඔයා COD යටතේ මේ ඕඩර් එක දාන්න. COD කියන්නේ cash on delivery. ඒ කියන්නේ ඔයා ගෙවන්න ඕන මේ භාණ්ඩේ ගෙදරට ආවට පස්සේ තමයි ඔයා ඒ භාණ්ඩයට අදාළ මුදල් ගෙවන්න ඕන. ඉතින් මේ ටික ඔක්කොම කරගෙන ඉවරනාට පස්සේ සාමාන්‍යයෙන් සතියක් දෙකක් ඇතුළත ඔයාට ඔයාගේ භාණ්ඩ ටික ගෙදරටම හම්බේවි. ඉතින් මම මෙන්න මේ කිව්ව ක්‍රමවලට ඔයා මේ ටික හරියටම කම්ප්ලීට් කරගත්තොත් ඔයාට මේ 11 ඩීල් එකෙන් ඔයාට අනිවාර්යයෙන්ම භාණ්ඩ ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වීඩියෝ එක මගේ අරනු තැන් තියෙනවා. ඔයාට 10 වෙනිදට තව කල් තියෙනවා. අනිවාර්යයෙන්ම ආයෙමත් මේ වීඩියෝ එක මුලින් ඉඳන් බලලා ඔයා ආයෙමත් චෙක් කරගන්න ඔයා ඕඩර් එක දැම්ම හරිද කියලා. ඉතින් ඔයාගේ අනිත් යාළුවන්ටත් මේ වගේ ඕඩර් දාගන්න, ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඔයා නොවැම්බර් 10 වෙනිදාට මේ භාණ්ඩ ටික ඕඩර් කරගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයා ඒ පිළිබඳව කමෙන්ට් එකක් දාලා තියන්න පල්ලෙහායි. ඉතින් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.